කොහොමද ඔයාලට මම අද අරන් ආවේ තෝනා මාළු මම හදාගත්ත විදිහ. මුලින්ම මම ලූණු, කරපිංචා, සුදු ලූණු කපාගෙන අරන් තියෙනවා. තෝනා මාළු ටික මම ගම්මිරිස් කහ අතගාලා පැයක් විතර මැරිනේට් වෙන්න තියලා තමයි මේ විදිහට අරගෙන තියෙන්නේ. මේක මැරිනේට් වෙන්න මම ලුණු ටිකකුයි ගොරක ටිකකුයි එකතු කරගෙන තියෙනවා. මම මේකට බැදපු 3-5 ටිකක් එකතු කරගෙන තියෙනවා. ඊට අමතරව මිරිස් කොටු අමු 3-5 එකතු කරගන්නවා. දැන් මම මේ විදිහට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඒකට මම අර මුලින් කපාගත්ත ටික මේ විදිහට එකතු කරගන්නවා. මේ ටික මම මේ විදිහට විනාඩියක් දෙකක් තියා ගන්නවා. ඒකට මම බැදපු 3-5 ටික එකතු කර ගන්නවා. මේකෙන් අපේ මාළු කරියට ලස්සන පාටක් එනවා. දැන් අර මිරිස් ටිකයි අමු 3-5 ටිකයි මේ වෙලාවේදී අපි එකතු කර ගන්න ඕනි. මේකට මේ වෙලාවේ මම මාළු ටික එකතු කරලා කලවම් කරගන්නවා. දැන් මාළු ටික තැම්බෙන්න වතුර ටිකක් එකතු කරගෙන විනාඩි 10ක් 15ක් හොඳට තම්බ ගන්නවා.